අපිට පින්නතුනේ හැමදාම වීරිය වඩන්න බෑ. ශක්තිය තියනකන් තමයි ශක්තිය බෙදන්න පුළුවන් වෙන්නේ. ජවයේ තියනකන් ඒ ජවයෙන් වැඩ ගන්න පුළුවන්. බැරි වෙන දවස කොයි වෙලාවෙද දන්නේ නැහැ. දැන් මං එක්කගෙන එන්න මගට ගියානේ අම්පාරට මේ දායක සභාවේ කීප දෙනෙක්. කීන්සරේ අපි යන් කියලා වෑන් එක හරවාගෙන මේ පැත්තට දිගමඩුල්ල පැත්තට එන්න හදනකොටම එකෙක් දැම්මා පාර හරහා. එතකොට මෙහෙන් ගියපු අප්පච්චි ඩ්‍රයිවිං කරපු ඇත්තෝ තලත් ඈනියා පෑගුවා හිටි අඩිය මෙවුන්ද හිටගෙන බ්‍රේක් එක අපේ නීතියක් රිද්මයක් නැතුව යන දැන් එයාලගේ වාහනේ ඉස්සරහින් යනවා අපේ වාහනේ පස්සෙන් එනවා මැද්දේ බයිසිකලයකුත් තිබ්බා ඉස්සරහා අර අප්පච්චි බ්‍රේක් එක පාගනකොටම පිටිපස්සෙන් ගියපු බයිසිකල් කාරයා නැග්ගා කියන්නකො වෑන් එකේ උඩ හොම්බ තලා ගත්තා ඒකාගේ හොම්බ තලා ගත්තා ඒකොල්ලන් මෙවුන් දඩේ ගෙවන්න හදනවා අර පිටිපස්සෙන් ගිහලා යන්නේ ඈ ඉස්සරහා අනතුරක් වෙන්න තියනවා නම් බ්‍රේක් ගහන්නනේ බ්‍රේක් තියෙන්නේ මෙවුන් දා බ්‍රේක් පෑගුවා මේ පිටිපස්සෙන් ගියපු එක අර කෑනලා ඒකනේ දුර තියාගෙන එන්න කියන්නේ පස්සෙන් එකාට හදිසියක් වුණොත් ඒකට ඇනලා හොම්බත් තලාගෙන වන්දි ගෙවන්නලු අරකට මෙවුන් මොනා කෙරුවද මන් දන්නේ මං කිව්වා යමන් අහට මෙවුන් පේන තැනකවත් ඉන්න එපා ඈ මෙවුන් පේන ඉසව්වකවත් ඉන්න එපා අහට ගිහින් නවත්තාපන් ආවා ඒ ඇවිල්ලා සියඹලාන්ඩුව පාරේ එනකොට මේ වාහනේම අපිට බම්බ දෙක තුනකට ඉස්සරහින් බ්‍රේක් කරනවා දැකලා අපේ කොල්ලත් බ්‍රේක් කෙරුවා පිටිපස්සෙන් ආපු බයිසිකල් කාරයෙක් නැග්ගා කියන්නකෝ අපේකේ මේ උම්මත්තකේ ආයේ පුතේ පාරේ යන්නේ මං කිව්වා යන්න ඔය පෙරිච් එක පෙරලිච්චා බලාපන් මොකද වෙලා තියෙන්නේ කිව්වා පොඩ්ඩක් සීරලා තියෙනවා චූට්ටක් මං කිව්වා යම රත් යාදු වෙන්න බෑ කියලා දාලා ආවෙන්න මේ අද ජීවත් වෙන මේ මිනිසු පුතේ සිහියෙන් නෙමෙයි ඉන්නේ විකල් වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා අතිශයම කෙලෙස්බර ලෝකයේ රාගිකව සැප හොයාගෙන යන්න යන මේ හීලෑ නැති මිනිස්සු සියලු දෙනාම සබ්බේ පුතජ්ජනා උම්මත්තක සියලුම පෘතජ්ජනයන්ට උම්මත්තක භාවේ ඒ ටික එනකොටම මං කොල්ලන්ට කියාවා අම්පාරට සියඹලාන්ඩුවට දිගා මඩුල්ලට පිස්සු වාගේ පුතේ කියලා. ඇත්තටම පිස්සු බුදුහාරුනි කියලා තියෙන්නේ සබ්බේ පුතජ්ජනා උම්මත්තක සියලුම කෙලෙස් බර අයට සියලුම අධික ආශාවන්ගෙන් පිරුණු අයට ශික්ෂණයක් නොමැති අයට පිස්සු මොකක් හරි පිස්සුවක් තියෙනවා මම මේ කියන එක බොරුද බලන්න තව දින 18ක් විතරනේ තියෙන්නේ පුතේ සිංහල අලුත් අවුරුද්දට උඹලම බලපල්ලකෝ ගෑනුන්ට පිස්සු හැදෙන්නේ නැද්ද කියලා හෙට අනිද්දා මේ ඉන්න ගෑනු සමස්තයටම පිස්සු වාගේ හැදෙනවා රට පහක පඩංගු අරන් එනවා ගිහිල්ලා දැන් මුස්ලිම් අය ලෑස්ති වෙලා ඉන්නේ ගොනා එලි බහින්ද ළඟයි හරක් එලි බහින්ද ළඟයි කියලා ලෑස්ති වෙලා ඉන්නේ අවුරුදු ගාණක් පරණ කඩමාළු හිටන් ගෙනල්ලා පාට ලයිට් දාලා ඉටිකොල පැකට් කරලා අලුතෙන් ගහලා තියෙන්නේ මේ දවස්වල ගහනවා පුතා කුලියට දාලා හීන් එවුන් දාලා අලුත් බිල් අලවනවා මේ කිලා ගියපු හැටියේ විශ්සිතුරු දාලා පෙන්නලා එන්න අක්කා එන්න දෙනවා නෙස්ට් මෝල්ට් එකකුත් දෙනවා ඔක්කොම දීලා ඉවරලා පඩංගුවක් දෙකක් මෙවුන්ද ගොතලා ගෙදර එවන
පිස්සු මාකට් එක තියෙනවා ගෙනල්ලා ඉවලා ඔබනවා ආහාරෙ මෙහෙ. ඉව්වෙත් නෑ කෑවෙත් නෑ තැම්බුණා වේලුණා කුණු වුණා විසික්කා. පිරිමි කල් මත්තෙන්ම පෙට්‍රල් හැංගුවා වාගෙම ඩීසල් හැංගුවා වාගෙම දැන් ගෙනල්ලා පුතේ කසිප්පු අරක්කු ಜಾති මෙවුන් අවුරුද්දට කලින් ගෙනල්ලා තියා ගන්නවා. මෙවුන්ට පිස්සු නෙමෙයිද? මේ අවලන් ಜಾතියට පිස්සු නෙමෙයිද? දැන් පහුගිය දවස්වල තිබ්බා මුස්ලිම් අයගේ අවුරුද්ද. මට කියන්නකො මේ එක ගමකවත් මුස්ලිම් බේබද්දෙක් ඉන්නවා දැක්කද ඔයාලා? මුස්ලිම් බේබද්දෙක් කිරියා දැක්කද? මුස්ලිම් ගෑනුන්ට කුලප්පු හැදිලා මේක වටේ දිව්වද? නෑනේ. ඒ මිනිස්සු නෙමෙයිද? ජීවිතේ විඳින්නේ නැද්ද? දියුණු නැද්ද? ඉගෙන ගන්න නැද්ද? ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් භාගයට භාගයක් දැන් මුස්ලිම්නේ ඉන්නේ. තව අවුරුදු 3-4ක් යනකොට 4න් 3ක්ම මුස්ලිම් වෛද්‍යවරු වෙනවා. මන් දන්නවා. ඒකට හේතුව මේ මිනිස්සු කැප වෙනවා. ඒ අවශ්‍ය දේ හොයාගෙන යනවා. අපේ උන් කැප වෙන්නේ ජරාවට. වල් වැඩවලට. වීරිය වඩලා තියෙන්නේ මොනවටද? දියුණු වෙන්න නෙමෙයි. විනාශ වෙන්න. බුදුහාමුදුරුවෝ අනුදැන වදාලේ මේ ලෝකේ දිනන්න පුළුවන් එක. මේ ලෝකේ සම්පත් තියෙනවා. තියෙන සම්පත් ප්‍රයෝජනයට ගනිමින් දෑත දෙපය වැර වීරියෙන් උත්තාන විරියාදිගතේන බාහා බල පරිචිතේන සේදා වක්කිතේන ධම්මිකේන ධම්මලද්දේන භෝගේන නොපසු බස්නා වීරියෙන් දෑත දෙපය වෙහෙසවලා පුතේ වැඩ කරන්න ඕනේ පුළුවන් තරම්. බුදුහාමුදුරුවෝ අනුදැන වදාලේ පුළුවන් තරම් වැඩ කරන්න පුළුවන් තරම් හම්බ කරන්න කියලා. එහෙම නැත් තියෙන්නේ පුතේ. එහෙම තියෙන්නේ. නෑ එහෙම නෑ තණ්හාවනේ. එතකොට කොහෙද පුතේ තණ්හාව වෙන්නේ? නෑ. පුළුවන් තරම් හම්බ කෙරුවහම ලැබෙනවනේ ලොකු වස්තුවක් සම්පත්. ඊට පස්සේ මොකද කරන්නේ? පුළුවන් තරම් වියදම් කරන්න ඕන. පුළුවන් තරම් මහන්සි වෙලා හම්බ කරලා පුළුවන් තරමට වියදම් කරන්න ඕන. මොනවටද? ගෑණිව සන්තෝෂ කරන්න, මිනිහව සන්තෝෂ කරන්න, අම්මව සන්තෝෂ කරන්න, තාත්තව සන්තෝෂ කරන්න, ගිලනුන්ට උපස්ථාන කරන්න, දූ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න, ආගම දහම වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, පරිසරය වෙනුවෙන් කොච්චර තියනවද පුතේ අපිට වියදම් කරන්න පැතිකඩ? ඒ වෙනුවෙන් වියදම් කරන්න අපිට තියෙන්න දෙපැයි. තියෙන්න හොරකම් කරන්නද? ඔය වර්තමාන ලෝකේ හැදිලා තියෙන වියදම් කරනවා පේනවා. හැබැයි උගේ සල්ලි නෙමෙයි හොරකම් කරපුවා. දේශපාලඥයෙක් දන් දෙනකොට බලන්නකෝ උගේ ඌ නෙමෙයි දෙන්නේ. ඌ ආශ්‍රය කරන මිනිසුන්ට කෝල් කරලා කියනවා දානයක් තියෙනවා අපේ ගෙදර. සර් හොඳයි. සර් ලුබැල ගැට කඩාපු එක. ඕ කසිප්පු පෙරාපේ උන් හිටන් ඉන්නවා අප්පා. එවුන් තමයි ඉන්නේ. OIC මහත්තයලා ගෙදර දානයක් තියෙනවා කියන්නකෝ. අපි සමහර කියලා දාමුනේ මුලට. සමහර OIC ලාගේ. සමහර දේශපාලඥයන්ගේ. එහෙම දාමුකෝ. දාපුවාම ඔක්කොටම පෑරෙන්නේ නැති වෙයි. ඇත්තටම මං අත්දැකීමෙන් මේ කියන්නේ දානයක් තිබ්බ ගමන් මස් කඩෙන් මස් පොල් වත්තෙන් පොල් වී තියෙන එක හාල් වී මෝල් හිමියා හාල් තොගලවලු මුදලාලි එළවලු දුරු ගම්බිරිස් කොටන එක ඇව්වා. මේ සියල්ලම අනුන්ගෙන් දානේ මුගේ ඌ හිතේ තියාගෙන ඉන්නේ පින ඌට අනුන්ගේ බඩු වලින් කියලා. නෑ කපටි අයන්නේ අපායට. කාලකන්ණි අයන්නේ අපායට. අපිට පේනවා ශාස්ත්‍රීකව ඉන්නවා වාගේ. ඊට වැඩිය හොඳයි පුතේ කක්කුස්සියකට බහැලා ගත්තා නම්.
ඔය වල් ජීවිත වලින් ආටෝපිත ලෝකයක් පෙන්වනවාට වඩා ජරා ජීවිත තියෙන ඕන තරම්. ඒ වගේ අත මිදෙන්න වීරිය කරන්න ඕනේ. බුදුහාමුදුරුව අනුදැන වදාරනවා සච්ච විභංග සූත්‍රයේදී කතමංචාවසෝ සම්මා වායාමෝ ඉදාවසෝ බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāya uppannānaṁ kusalānaṁ dhammānaṁ titiyā asammosāya bhiyo bhāvāya vepullāya bhavanāya pāripūriyā candaṁ janeti vāyamati viriyaṁ ārabati cittaṁ paggannāti padatīti. ඕම් වඩනවා නම් වීරිය පුතා. මෙලොවත් ජයගෙන පරලොවත් ජයගෙන සංසාර දුක්ඛිත මේ ජීවිත ගමනක් ජය ගන්නට පුළුවන් වාග්ය ලැබෙන සතර සම්‍යක්පදාන වීරිය. මිනිහෙක් නිවන් දක්නා මොහොත දක්වා වඩන්නලු. මොනවද මේ වීරිය හතර? මෙච්චර කාලයක් නොකරපු පාප කර්ම නොකර ඉන්න වීරිය කරන්න. පින්නතුනේ අපි හැමෝම මොනවා හරි පව් කරලා තිබ්බට සියලු පව් කරලා නැහනේ. තවම කරපු නැති පව් තියෙනවා නේද? මෙතන කසිප්පු බොන්න නැති අය ඉන්නවා, ගංජා බොන්න නැති අය ඉන්නවා, අරක්කු බොන්න නැති අය ඉන්නවා, බූරු ගහන්න නැති අය ඉන්නවා, අනියම් පුරුෂයෝ නැති අය ඉන්නවා, අනියම් බිරින්දෑවරු නැති අය ඉන්නවා, වල්කොමේ යන්නේ නැති අය ඉන්නවා, කසිප්පු පෙරන්නේ නැති අය ඉන්නවා, ගංජා විකුණන්නේ නැති අය ඉන්නවා, ගංජා වවන්නේ නැති අය ඉන්නවා, දඩේමේ යන්නේ නැති අය ඉන්නවා, වසවිස විකුණන්නේ නැති අය ඉන්නවා. නාන ප්‍රකාර අපි ළඟ තියෙන දුසිරිත් ඈත් කරපු ජීවිත අපිට තියෙනවා. සමහර විට සිගරට් බිව්වත් ගංජා බොන්නේ නැහනේ. සිගරට් බොන එකත් හොඳ නෑ තමයි. නමුත් ඊට වඩා නරක වූ ගංජා බොන්නේ නැහනේ. ඒක හොඳයිනේ. එහෙනම් ගංජා නොබොන එක මැරෙනකම්ම බොන්නේ නැහැ කියලා දැඩි ස්ථාවරයක ඉන්න. ඒක අවබෝධයෙන්ම කරන්න ඕන. ජීවිතේ පුළුවන් හදන්න. ජීවිතේ අපේනේ. එන් තමන්ගේ හිත තමන්ට පාලනය කරන්න බැරි නම් වෙන කෙනෙකුට කොහොමවත් බෑනේ. ඔබමයි ඔබව හදන්න ඕන. එයින්දා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා මනෝ පුබ්බංග මාදම්මා මනෝසෙට්ටා මනෝමය. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මන්වේති චක්කංච වහතෝ පදං. ගොනාගේ පානුව කරත්තේ රෝදේ කැරකි කැරකි යන්නේ යම්සේද අපිරිසිදු හිතක් ඇතිව කතා කරයිද ක්‍රියා කරයිද ඔහු පසුපස්සේ මුළු ජීවිත කාලයේම සංසාරයේ පුරාවට දුක ලුහු බඳිනවා. දුක් විපාකම ලැබෙනවා. වද වේදනාවන්ටම ලක් වෙනවා. එහෙනම් සිහිය පිහිටුවා ගන්නයි ඕනන්නේ. අවබෝධයෙන්. ඉතින් පාපයෙන් අත මිදෙන්න හැම වෙලාවෙම නොකරපු පාපයන් නොකරම ඉන්න වීරිය කරන්න.